සැනසුමනෙතුවාග සතුට රාදන්න පැවසුම යුතුකම මෙනෙහි කරන්න ආසිරිසෙත් කාවී පදමුමුනන්න දැත නලලේ බැඳ සාදු කියන්න පරිසරයම ආද නිතිපින් සාරයි සිතුවිලි පිවිතුරු ගුණ සමුදායයි දිවි මඟ නිතියෙන් හෙට සාන විස්වයතෙද බාල සෙත් දෙනවාමයි පෙර සිට පැවතෙන සිරිතක් රකිමු හැර පවු ගන දුර දොස දුර හරිමු බැති පෙම වඩමින් පන්සිල් ගනිමු එහෙනම් අපි සාදු කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ pi ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ pi සංඝං සරණං ගච්ඡාමි တတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදානිකලල් භාවින් යුතුවන ආමාදිය දුන් ගුණවතානෙනි
මහාකරුණාතෙතින් විස්මිත බලය දෙන සම්බුදු රාජාණෙනි වාගිනිගෙන දෙවුණු සක්වල විස්වයේ සිටි බලවතාණෙනි ඉතින් විස්වයේ ගුණ ගායන්නට අවසරයි සම්බුදු පියාණෙනි මහා තේජසින් ලොව සතනාවගෙන සුවේ වාගිනි ගත් තැවුණු හදවත් සිසිල් දිය කරමින් භාවේ දවාල් කර මාර බැමි බිඳ පෙළහරින් පැමුණි බලේ වන්දිමු නමදිනු බුද්ධ ගුණයට එකට විස්වයේ ලෝතාලේ නිදහසක් සිතින් සොයන කාලෙක ලොවට නිදහස කියා දුන්නා සැනසුමක් බුදු මඟක ඇති බව ලොවට මුනි සඳ ඇතිය පෙන්නා නිවනේ සැනසෙන අවසනක් ඇති උතුම් දහමක හරය දන්නා තුන් ලොවම අවනතයි සම්බුදු ගුණය වෙයි මාරු බැමිද ප්‍රාණනා නාගලෝකෙට වැඩිය බුදු සඳ විසඳුවේ වුණු අරගලේ බුද්ධ රසමිය පැව අනසක නිනොවියේ ලෝතාලේ නෑසියන් මානයද බිඳිමින් ආහස් කුසයට නැගී බලේ විස්වයම මා එකතුවයි අප උතුම් සම්බුදු හිමි බෙලේ
බුදු බල හිමි රාජානෝ ආරතුලවම සිකර තුල සිට දාම් දෙසුවම රසවතානෝ ධර්ම දීපය තුලද විසින්වේ බලය ලොවටම දුන් පියානෝ වන්දිමි උතුම් සම්බුදු මුනිවතානෝ සාදු 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 පිනතුනි මේ විශ්වය කියන්නේ මහා අමුතුම දෙයක් පඨවි ආපෝ තේජෝ වායන සතර මහා ධාතු වලින් නිර්මාණය වූ මේ විශ්වයම පිනතුනි නමස්කාර කරේ ඔබෙත් මගෙත් ශාස්ත්‍රවරයාණන් වහන්සේට බෝසත් අවදිය තුල පිනතුනි ලේ දන් දුන්නා අහසේ තරු පරදවා ඇස් දන් දුන්නා මහා පොළවේ පස් පරදවා තමන්ගේ සිරුරේ මස් දන් දුන්නා දස පාරමිතාවන් පුරපු මාගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේට මේ විශ්වයේම පිනතුනි පරාදයි එහෙනම් ඔබ හිතන්න එදා මහ බෝසතාණන් වහන්සේ ඇසතු වෘක්ෂයේ මුල එදා බුද්ධත්වයේ පතන අවස්ථාවේදී මාර සේනාව ඒ අවස්ථාවේදී එතනට පැමිණියා දෙවිවරු බ්‍රහ්මවරු සීසීකට දුවන්නට වුණා එහෙනම් මගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ පිහිටට හිටියේ කවුද මහීකාන්තා දේවමෑණියෝ මහ පොළව සාක්ෂි ඉදිරිපත් කරන්නට කිව්වා ඒ අවස්ථාවේදී මාගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ මහ පොළවට අත තිබ්බා පමණයි මහීකාන්තා දේවමෑණියෝ සාක්ෂි දුන්නා මේ වජ්‍රාසනේ හිමි ලෞතර බුදුරජාණන් වහන්සේට කියලා එහෙනම් බලන්න පිනතුනි මහ පොළවත් ඒ වාගේ මේ මුළු විශ්වයම පරදපු එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිනතුනි යම් කිසි කෙනෙක් අම්මගේ බඩට එනවා දන්නේ නැහැ අම්මගේ කුසේ ඉන්න බව දන්නේ නැහැ අම්මගේ කුසෙන් බිහි වෙන බව දන්නේ නැහැ ඒ තමයි අපි වගේ අය ඒ වගේම තමයි අම්මගේ කුසට එන බව දන්නවා අම්මගේ කුසේ ඉන්න බව දන්නේ නැහැ අම්මගේ කුසෙන් බිහි වෙන බව දන්නේ නැහැ ඒ තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේ ඒ වගේම තමයි අම්මගේ කුසට එන බව දන්නවා අම්මගේ කුසේ ඉන්න බව දන්නවා අම්මගේ කුසෙන් බිහි වෙන බව දන්නේ නැහැ ඒ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා එහෙනම් මහා බෝසතාණන් වහන්සේ අම්මගේ කුසට එන බව දන්නවා අම්මගේ කුසේ වැඩ ඉන්න බව දන්නවා අම්මගේ කුසෙන් බිහි වෙන බව දන්නවා මහා බෝසතාණන් වහන්සේ අම්මගේ කුසට එනකොට පිනතුනි ත්‍රිසහස්සි ලෝක ධාතු වල ආරක්ෂා කරන සියලුම සතරවරන් දෙවිවරු මේ අම්මගේ මහා බෝසතාණන් වහන්සේගේ අම්මගේ කුස ආරක්ෂා කරනවා අපි දන්නේ අපේ සතරවරන් දෙවිවරු නේද? ඒතකොට ත්‍රිසහස්සි ලෝක ධාතු කිව්වම මේ වගේ පිනතුණු විශ්ව ධාතු බිලියන 1කට වඩා තියෙනවා. ඒ සියලුම විශ්ව ධාතු වල සතරවරන් දෙවිවරු වැඩම කරනවා. මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පය තියනවා සමගින්න පිනතුණි මහා පොළව සාක්ෂි දරනවා මහා බෝසතාණන් වහන්සේ පහළ වුණා කියලා. මුලින්ම මහා බෝසතාණන් වහන්සේට මල් පූජා කළේ කවුද? මහීකාන්තා දේවමෑණියෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යන අවස්ථාවේදී පින්තුනි ආනන්ද හාමුදුරුවෝ අමතන කියනවා ආනන්ද මට පිපාසයි. මට පැන් අරන් එන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි ජලය අපිරිසුදු වෙලා. ආනන්ද දැන් ගිහින් බලන්න කිව්වා.
ජලයේ පිරිසුදු වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන අවස්ථාවේදී මුලින්ම පෑන් ලබා දුන්නේ කවුද? විශ්වය. එහෙනම් පින්තුනි මේ විශ්වය කියන දේ පින්තුනි විශ්වට එහා යන්නට අපි කාටවත්ම බෑ. බුදුරජාණන් වහන්සේලාට සහ මහරහතන් වහන්සේලාට තමයි මේ ස්වභාව ධර්මයේ নমස්කාර කරන්නේ. එහෙනම් මේ විශ්ව මාතාවට අපි හැම කෙනෙක්ම වන්දනාමාන කරන්නෙහිද? ඔබට විශ්වයෙන් තියෙන ආශිර්වාදය ඔබට ළඟා වෙනවා. ඔබ විශ්වාස කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තාම මේ විශ්වයේ පවතිනවා. මගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80කගේ පුංචි කාලයක් තමයි මනුස්ස ලෝකෙ තුල වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මාගේ ධාතුන් වහන්සේලා ඉතුරු වේවා. මොකද සියලුම මිනිසුන්ට දෙව් බඹුන්ට ලෝක සත්‍යයට වන්දනාමාන කරලා පින් රැස් කරගන්නට. මොකද සංසාරේ පුරා කොපමණ පිරිසක් මට උදව් උපකාර කළා ඇද්ද මේ ගමනට එන්නට. බුදුරජාණන් වහන්සේ නමක් පින්තුනි තුන් වතාවක් පිරිනිවන් පානවා. ඇසතු වෘක්ෂය ළඟ ක්ලේශ පරිනිර්වාණය, ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණය, දැන් පිරිනිවන් පාලා දෙවතාවක් තියෙනවා. හැබැයි ධාතු පරිනිර්වාණය තාම වෙලා නැහැ. එහෙනම් තාම ශ්‍රී සද්ධර්මයේ තියෙනවා, බුදුගුණ ඒ විදිහටම තියෙනවා පින්තුනි. එනිසා ඔබ නිවැරදිව බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් වන්දනාමාන කරන්න, දන් පැන් දෙන්න, ඒ වාගේ මෛත්‍රී ගුණ ධර්මවල හැසිරෙන්න. ඔබට විශ්වයේම ආරක්ෂාව සැලසෙනවා. දෙවි දේවතාවන් වහන්සේලාගේ මහා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ලැබෙනවා. ඔබ තුනුරුවන් එක්කම පින්තුනි ජීවිතය ගත කරන්න. නිවැරදි වූ ධර්මයක ඔබ හැසිරෙන්න. එතකොට මේ විශ්වය ඔබට ආශිර්වාද කරනවා. මොකද ඔබත් මමත් මේ සෑම කෙනෙක්ම විශ්වයේ දරුවෝ. ඒ නිසා ඔබ විශ්ව මාතා විශ්වාස කරන්න. ඔබ කරපු පින්දහම් කුසල කර්ම ඔබ මෙනෙහි කරන්න. ඔබට විශ්වය තුලින් ඔබගේ දියුණුව ආරක්ෂාව සැලසෙනවා. නිසා ඔබ හැම කෙනෙක්ම නැවත සැරයක් සාදුනාදයක් පවත්වලා මේ විදියට වන්දනාමාන කරමු. බලානෙක සිරි අසිරි පාමින් අසිරිමත් සම්බුදුරුවේ සලාසව් පිරි බලය දෙවමින් සියලු පව් මල ඉන්දවේ නෙලා කුසුමෙන් සුවඳ කරවා පුදා පුදසුන සිත මෙවේ ගෙවා සසරක ලැබුව බුදු බව වඳිමි වඳිනෙමි මේ භවේ සදානිකලල් පෙරුම් පුරනා දවාලු කොට ගන දුරේ නිදා සිටිමුත් බිසෝ සඳ වෙත අතර යයි නිවනට වරේ එදා හැරදා සියලු කෙලෙසුන් ලැබුව නිවනක අමයුරේ සදානම දිනු එබුදු ගුණයම
ගුණය පතුරයි පරතරේ කිසිත් නොමදැන දුවන සසරක සිතින් වෙන් කර පින කියා දෙතිස් පුරිසා දිසා ලකුණින් ලොවක් හැඩ කළ ගුණ දයා සමත් වෙද වෙන කිසිම ලෙසකට එසේ දැල්වෙන සිරිගයා අපිත් නම්දිමු බැතින් සිරිපා මගේ සම්බුදු මුනිපියා මහා කරුණා ගුණෙන් අවදිව ලොවක් හැඩ කළ ගුණ බෙලේ වහාදොම්නස් දුරැර හරවා කරයි සමනය ලෝතලේ පහලු කර වසතු මරසෙන් බෝමැඩින් ලැබ බුදු බලේ සදා සුවදැති බුදුන් නමදිමු දෙව්ලොවේ පර සතු මලේ සුජාතා මහදේවි බැතියෙන් පිදු කිරිපිඩු දානේ බලේ මහාපින් බල විදාපාමින් දුටිමි බෝමැඩ රන් වැටේ ස්නේහයේ අම පරම පූජිත ඔසුව ලෙස සක් වල ගැටේ වඳිමු සම්බුදු මහිම සිහිකර උදාසුවදින් මල් මිටේ සාදු 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 මා සමගින්ම බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් වන්දනාමාන කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විශ්වමාතාවගේ ආශිර්වාද බලයෙන් ඔබේ හිසේ සිර දෙපතුල දක්වා ඇති වාපිත්සෙම් රෝග 890ක් රෝග 990ක් ව්‍යාධි 33ක් අන්තරායන් ඇස්වහා කටවහා ඇබොල් දෙබොල් අනවින කොඩවින හදිහූනියම් දෝෂ වහා දුරු වේවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද තුල ඔබටත් ඔබේ දරුවන්ටත්
දෙමව්පියන්ටත් ඥාති හිතයිසී හැම කෙනෙක්ටමත් කරදරයක් නොවේවා. ස්වභාව ධර්මයෙන් යම් කිසි විපතක් වෙන්නට තිබෙනවා නම් මාරක අනතුරු වලින් යම් කිසි ඔබට විපතක් වෙන්න තියෙනවා නම් ලෙඩ රෝගයක් වැළඳෙන්නට තියෙනවා නම් මේ විෂමාතාවගේ ගුණ බලයෙන් සියලු දෝෂ දුරු වේවා. ඒ වාගේම යම් කිසි අකුසල කර්මයක් කර තිබෙනවා නම් ඒ අකුසල කර්ම දුරීභූත වේවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද තුල සතුටෙන් සමාදානයෙන් ජීවත් වන්නට ඔබට ආශිර්වාදය ලැබේවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ තුලිනොත් ඒ වාගේම විශ්වයේ වැඩ වාසය කරන්නා වූ ඊශ්වර මහා දේවතාවුන් වහන්සේ, මහා පාර්වතී මාතාව ඇතුළු සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා කියන අදිෂ්ඨානයේ යුක්තව ඔබ පහන දෙස බලාගෙන ඔබ මේ විදිහට සිතන්න. මම කියන මෙම පද්‍යයන්හි මම කීවාට පසුව ඔබ හඬ නගලා ශබ්ද නගලා සජ්ජායනා කරන්නට ඕනේ. ඔබගේ ප්‍රාර්ථනාවක් වෙහිද ඒ ප්‍රාර්ථනාව සාක්ෂාත් වෙනවා නියතයි. බුදු ගුණ සත්‍යයි, ධම් ගුණ සත්‍යයි, සංඝ ගුණ සත්‍යයි. ඒ වාගේම විශ්වයේ වැඩ වාසය කරන්නා වූ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, විරූඪ විරූපාක්ෂ ධුතරාෂ්ට්‍ර වෛශ්‍රවණ යන සතරවරන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා සත්‍යයි. මහා දේවේන්ද්‍රයන් වහන්සේ, මහා පාර්වතී මාතා, ශ්‍රී විෂ්ණු දේවතාන් වහන්සේ, ලක්ෂ්මී මෑණියන්, සරස්වති මෑණියන් ඇතුළු ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා සත්‍යයි. මහා බෝසතාණන් වහන්සේ සත්‍යයි. ඒ සත්‍යානුභාවය තුලින් ඔබට ආරක්ෂාවක්, ආශිර්වාදයක් සැලසේවා. ඒ වාගේම කරන කියන රැකී ආරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම සාර්ථක සඵල වේවා යන අදිෂ්ඨානයේ යුක්තව මේ විදිහට අපි විශ්ව මාතා පූජාව ආරම්භ කරමු. හැමෝම පහන තමන්ගේ හිසට වඩා ඉහළට යන තෙක් අතෝසවලා සාදු කියන්න හැමෝම. මම කීවට පසු මේ විදිහට කියමු. ලෝතුරු සාවුසත වෙත සැලසෙන්නේ, ලෝතුරු සාවුසත වෙත සැලසෙන්නේ, පාවුමාල දුරු කර පින් කර ගන්නේ, පාවුමාල දුරු කර පින් කර ගන්නේ, ගෞදිග සසරක මාතුනොම යන්නේ, ගෞදිග සසරක මාතුනොම යන්නේ, විස්වයේ බලයෙන් අපරක දෙන්නේ, විස්වයේ බලයෙන් අපරක දෙන්නේ, මහා බුදු කරුණා ගුණ රැස් වෙනවා, මහා බුදු කරුණා ගුණ රැස් වෙනවා, වහ වහ විස්වය තුල
පැතිරෙනවා වා විශ්වය තුල පැතිරෙනවා බුදු බාල සත්‍යය එය වැටහෙනවා බුදු බාල සත්‍යය එය වැටහෙනවා විශ්ව මවුනි අප සැමරැක දෙනවා විශ්ව මවුනි අප සැමරැක දෙනවා ගාන දුරකට මතු නොමගෙන යන්නා ගාන දුරකට මතු නොමගෙන යන්නා අමරස සඳහම් රස වැටහෙන්නා අමරස සඳහම් රස වැටහෙන්නා සිත තුල කුසලක බාල පැතිරෙන්නා සිත තුල කුසලක බාල පැතිරෙන්නා විශ්ව බාලය වෙත පහන පුදන්නා විශ්ව බාලය වෙත පහන පුදන්නා ජයසිරි මහබෝ සමිදුගේ සිසිලයි විශ්වයේ බලගතු රන්වැලි වෙහෙරයි විශ්වයේ බලගතු රන්වැලි වෙහෙරයි සිත සනසන මහා සංඝ පෙළ බලයයි සිත සනසන මහා සංඝ පෙළ බලයයි විශ්වයේ මේ හැම ඔදතෙද පිහිටයි විශ්වයේ මේ හැම ඔදතෙද පිහිටයි රන්වන් පැගෙන බැබලෙන රිසිනේ රන්වන් පැගෙන බැබලෙන රිසිනේ ආසිරිය විදහන බොයිමි සරණේ ආසිරිය විදහන
බොයිමි සාරණී තුන් ලොවටම බාල පිහිටන දෙරණේ තුන් ලොවටම බාල පිහිටන දෙරණේ විස්වයේ මව් වැඳ ගන්නෙමි සාරණේ විස්වයේ මව් වැඳ ගන්නෙමි සාරණේ සාදු 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 විශ්වමාතාවගේ ආශිර්වාද ගුණ බලයෙන් ඔබ හැම කෙනෙක්ටම යහපතක් සිතක් ශාන්තියක් උදා වේවා. හිසේ සිර දෙපතුල දක්වා ඇති වාපිත්සෙම් රෝග 890ක් රෝග 90ක් ව්‍යාධි 33ක් අන්තරායන් ඇස්වහ කටවහ ඇවොල් දෙවොල් අණවින කොඩවින හදි හූනියම් දෝෂ වහා දුර වේවා. විශ්වයේ නපුරු බලවේගයන් තුලින් අමනුෂ්‍ය වේවා പ്രേත වේවා යක්ෂ වේවා ඒ වාගේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගෙන් පවා යම් කිසි බලපෑමක් ඔබගේ දියුණුවට උදා වී තිබෙනවා නම් වහා දුර වේවා. විශ්වයේ බලවත් වූ දෙවියන් වන මහා දෙවියන්ගේ මහා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේගේ මහා පාර්වති දිව මාතා ඇතුළු සියලු දෙවි දේවතාන් වහන්සේලාගේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ සතරවරන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම කරත්වා වැඩම කරලා මේ පූජාවට සහභාගී වූ ලොකු කුඩා සියලුම දෙනාමත් මහා සංඝ රත්නයත් ආරක්ෂා කරත්වා යන අදිෂ්ඨානයෙන් යුක්තව මේ විදිහට අපි පූජාවන් පවත්වමු. පිනතුනි මේ විශ්ව ධාතුවේ මහා බල සම්පන්නම ශාඛා වන්නේ පිනතුනි අසතු වෘක්ෂයයි බෝධි යනු අවබෝධයයි. එදා අප බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ පිණිස එදා සෙවණ ලබා දුන්නේ ඒ වගේම උන්වහන්සේ ආරක්ෂා කළේ ඇසතු වෘක්ෂයයි පිනතුනි. එහෙනම් මේ විශ්වයේ බලගතුම ශාඛය වන්නේ ඔබගේ ඉදිරිපිට තිබෙන මේ ඇසතු වෘක්ෂය බෝධිරාජානන් වහන්සේ. එනිසා ඔබ මතක තියාගන්න ඔබ කල්පනා කරන්න මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම කළගුණ සැලකුවේ කාටද පිනතුනේ? අනිමිස ලෝචන පූජාවෙන් පූජාවන් පැවැත්වුවේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්චි පරිසර වේදියානෝ තමයි බුදුරජාණන් වහන්සේ. අපට පැවසුවේ කුමක්ද? පරිසරයේ සුරකින්න. උන්වහන්සේගේ කළගුණ සැලකීම බලන්න. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් මුළුල්ලේ ඇසිපිය නොකහ ඇසතු වෘක්ෂය නැත්නම් ජයශ්‍රී මා බෝහාමුදුරුවන් වහන්සේට කළගුණ සැලකුවා. එහෙනම් බුද්ධ ශක්තිය ඇසතු වෘක්ෂය නැත්නම් ජයශ්‍රී මා බෝහාමුදුරුවන් වහන්සේ ළඟ ඔබගේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න මේ බෝහාමුදුරුවන් වහන්සේ ළඟ පිනතුනි බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනගේ ශක්තිය තියෙනවා. එනිසා ජයශ්‍රී මා බෝහාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය අෂ්ටඵල දෙතිස්ඵල බෝහාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ හැම කෙනෙක්ටම ලැබේවා. විශ්වයේ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනගේ මේ ශක්තියින් පිනතුනි තාම විශ්වයේ තියෙන මේ ශක්තියින් තුලින් ඔබට ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ උදා වූ අලුත් අවුරුද්ද කිසිම කරදරයක් බාධකයක් නැතුව සිතේ සැනසුමෙන් යුක්තව ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්නට වාසනාව ලැබේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙනවාමයි සත්‍යයි. ඔබ හැම කෙනෙක්ම මම කීවාට පසු මේ විදිහට උතුම් පූජාවන් පවත්වමු. සෙවණයි රටටම සිරි දෙයි පැදී
සෙවනායි රටටම සිරිදෙයි පැදී විඳීමින් විකසිත වෙයි පවසේදී විඳීමින් විකසිත වෙයි පවසේදී නිවනට යන පින් මගටම සෑදී නිවනට යන පින් මගටම සෑදී නමදිමු නමදිමු ජයසිරි බෝධි නමදිමු නමදිමු ජයසිරි බෝධි කුමරුන් මෙලොවට ඉපදුණු දවසේ කුමරුන් මෙලොවට ඉපදුණු දවසේ පොළොවෙන් පැන නැගුණයි හොර රහසේ සෙවනාත් සිසිලාත් දෙවමින් පහසේ බෝරාජු සෙවනක් වෙයි ආකාසේ බුදුවෙන්නට පිට දුන් ජය බෝධිය සෙවනක් විසිසිලක් දුන් බෝධිය රන්වන් පත්දිලෙමින් දිලි බෝධිය නමදිමු බැතියෙන් සිරි මහබෝධිය ඇසේනා බෝපත් සැලෙනා සද්දේ නිවනක් ගෙන දෙයි හදවත මැද්දේ සුළඟට අතුපාත් මෙහෙ පැද්දේ බෝරජු වැජ්ජබෙයි උඩ මාළු මැද්දේ දඹදිව් තලයේ ගෙන වැඩි බෝධිය දන මනසිත නෙත් පුබුදන බෝධිය අප මහා මුනි දුන් පිට දුන් බෝධිය නමදිමු බැතියෙන් සිරි මහා බෝධිය සිරි ගෝතම සම්මා සම්බෝධින් අනිමිස ලෝචන පූජිත බෝධින් මහාමේඝවාන රෝපිත බෝධින් තං සිරසාපාන මේ මහා බෝධින්
පාරමිතා බාල පූජිත බෝධින් සාදු ජනාශුක පූජිත බෝධින් මහාමේඝවාන රෝපිත බෝධින් තං සිරසාපාන මේ මහා බෝධින් අට්ඨාරස කුල සේවිත බෝධින් පාදජිනං වාජිරාසන බෝධින් දේවගනා ආභිවන්දිත බෝධින් තං සිරසාපානමි මහා බෝධින් සාදු 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 සමාවෙයි හැම සිතක පිළිපන් ආකට යුතුයකම් නිමම වේවා පමානොම වෙන කුසල ගමනට ඔබේ නෙත් යුග විවර වේවා පිහිටි සමනොල කන්ද මුදුනේ විස්ව බලයද දෝරේවා නිමානැති ගුණ සඳින් බබලන සමන් දෙවියෝ පිහිට වේවා සාදු 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 නිමා කරනෙක පහන් පිවිතුරු පාරම සුවදුන් දෙව් රාජානෙනි පමානොම නිල් වසඟ කරගෙන දිලුන දිවුරග බලවතානෙනි කාමා කරදන ගෙවන හෝරා සිරි දෙනෙත් යුග නෙත හෙලාමිනි පහන් ආලෝකයම පිදුවයි විෂ්ණු මාදෙව් ගුණවතානෙනි සාදු 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 මහා තෙදවන් සපිරි ගුණයෙන් යුතුව මේ කවි දම් ඇසේවා සුදෝ සුදු ගව පිටින් වඩමින් දෙනෙත් යුග අප වෙත හැරේවා ගෙලෙහි බැඳිනා ගොබය සරියෙන් විකුම්
පැබල සිහිකෙරේවා ඊස්වර දෙවු රජුන් වෙත මේ පහන් සිලු දැන් පුද කෙරේවා සාදු 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 සාරණ අවැසීම විට දීපිටක් දෙවන් දෙවුලිය සීකෙරෙන්නේ එළඹි වස්දොස් දිවියේ හරිනට පාර්වතී දේවී සෙත් දෙවන්නේ දාරු පලද පල පාරව මව්වරු සාපත කරගුණ නීති ගායන්නේ දෙවන් සැමටම සතක් එහෙනම් දෙවිට මේ පහනද පිදෙන්නේ සාදු 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 සුභාවිතරන් පැහැය දිලෙමින් නාරන් වෙත සෙතගෙන දිලේවා දෑත දරනා සලඹ සලමින් ආතුරු දොස් පිලි පතරකිවා විස්වයම මහා එකතුවක් ලෙස පාතිනි මවු සඳ නීති දිලේවා එසන් පුන් සඳ පාතිනි දේවගණ වෙතට මේ පානද පිදේවා සාදු 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 වාම අතගිනි දිලෙන පන්දම දාරන්තෙද දෙන විලසිනේ අනෙක් අත නිස දරමින මහා බලතෙද සපිරිනේ නොවන් මටමින් මතුව උවදුරු සතුරු කරදර හරිමිනේ පුදමි මම මේ පහන් කඩවර දෙවියෝ නාමින් බැතියනේ සාදු 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 දෑත් දොලසට දරන් දන දුක මුහුණු සයකින් නෙත් හෙලා සියලු අපලද මේ මගේ දුරු කර කාතරගම දෙවු සෙත් සලා මායුර පිට වාහනා රූඩව
විස්වයේ දෙව් සෙරි සාරා පහන් පුද දෙමි අතුර දුරු කළ කාතරගම දෙව් දේශ බලා සාදු 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 නුවන සානසන විස්වයේ රැඳී සුදිල අපමණ පින්වතානෝ පවන මදනල සුවය ලැබද සේත දේවන මහායත් රාජවතානෝ දාමන වස්දොස් ඉවත නුවනස සියලු දරු රැකී දෙව් රාජානෝ උතුම් ගණපති දෙවිඳ පුදනෙමි පහන් බැතියෙන් පිළිවෙතානෝ ආවුල් බන්ධන සෝතැවුල් සිත් ආසලකට හෝ මට නොවේවා පවුල් පසුබිම සෙනෙහි උතුරන සිරිය අද සිට වැඩි කෙරේවා තැවුල් දුරු කර හරින බලවත් විස්ව ශක්තිය දෙව් දකිවා ආයනායක දෙවිඳු නාමින් අතදාරන පානද පිදේවා සාදු 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 දෑත් දොලසට දරන් දන දුක මුහුණු සයකින් නෙත් හෙලා සියලු අපලද මේ මගේ දුරු කර කාතරගම දෙව් සෙත් සලා මායුර පිට වාහනා රූඩව විස්වයේ දෙව් සෙරි සාරා පහන් පුද දෙමි අතුර දුරු කළ කාතරගම දෙව් දේශ බලා සාදු 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 ආවුල් බන්ධන සෝතැවුල් සිත් ආසලකට හෝ මට නොවේවා පවුල් පසුබිම සෙනෙහි උතුරන සිරිය අද සිට වැඩි කෙරේවා තැවුල් දුරු කර
හරින බලවත් විශ්ව ශක්තිය දෙව්දා කීවා ආයනායක දෙවිඳු නාමෙන් අතදාරන පානද පිදේවා සාදු 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 නාග පිල් බිඳ ගෙලෙහි ඔතමින් ගාම්බීර වෙස මවාපේවයි කලට වේලට කුඹුරු ගොවිතැන ගමේ සාමය එකලු වූවයි නොමැත අසමගිකමක් සිත් තුල සැමට රැකවල නිතරදීමයි උතුම් ගම්බර දෙවිඳු වෙත මම පහන් පුදමින් දුකද කීවයි සාදු 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 කෝටි ගණනක් ගාන්ධර්වය දෙවින් අධිපති දෙවිඳු වන්නේ රන් පලක මැද රාණින් නිමවන සුවය ලැබූ දෙව් දුනියසන්නේ නැගෙන හිර දෙස සිටන් බටහිර දෙසට නෙතු යුගලය දමන්නේ පහන් පුදගෙන දේවන් සෙත මට දෘත රට්ට මා දෙව් රජුන්නේ සාදු 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 මහා බලයෙන් ලොවක් සනසන ඔබගේ අපලද දුර හරින්නේ මිනි පළඟ මැද රන්ලියන් බැඳ දෙවිඳ ඔබ මම සිහිකරන්නේ දකුණු දෙස වැඩ සිටන් උතුරට දෙවිඳුනෙත් යුගලය හෙලන්නේ දෑත් දරනා පහන් පුදගෙන විරුඩය දෙව් දොසහරින්නේ සාදු 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 දවා ආලු කර සියලු බාධක අනවිනද කොඩි විනද පන්නා නාගලොවනා රාජුන් අධිපති දෙවිව විර
කල් වැඩම ඉන්නා සකල පිරිපත වෙතට එන හැම දෝෂ බාධක දමාපන්නා අවරගිර සිට නෙත් යොමාගෙන විරූපාක්ෂ දෙවි ලෙසයි වන්නා සාදු 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 උතුරු මානෙන් නෙත් යොමාගෙන සියලු බාධක ඉවත් කරනා සතුරු බල බිඳ වෛශ්‍රවණය දෙවිඳු හැමටම සෙතක් දෙවනා යක්ෂ ලොව අධිපතිව වැඩහිඳ දුරැර හැම පිළිපතද රකිනා දෙවිඳු විස්වයේ වෙසෙන නාමෙට මෙමා දැතින් පහන් පුදනා සාදු 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 විස්ව මාතා ගුණ බලයට සිරස නමන්නී අපල දෝස මග හැරලා සතුට ගෙනෙන්නි අපහට සතුට ගෙනෙන්නී විස්ව මාතා හැම මොහොතෙම හදේ රැඳෙන්නේ අට අනුව රෝග දෝස දැන් දුරලන්නේ අම්මා අසිරි දෙවන්නේ අම්මා අසිරි දෙවන්නේ නව අනුව ව්‍යාධි දෝස හිසෙන් බහින්නේ සත්පත්තිනි දේව බලෙන් මාව රකින්නේ අම්මා මාව රකින්නේ කරන කියන රැකි කටයුතු දියුණ ලැබෙන්නේ විස්ව මාතා සිරස නමා මමත් වඳින්නේ අම්මා මමත් වඳින්නේ අම්මා මමත් වඳින්නේ ආයු වර්ණ සැප ලබම දියුණ ලබන්නේ බලය නුවණ ලබා ගන්න අම්මා වඳින්නේ පින්වත් අම්මා වඳින්නේ විස්වයේ ඇති ශක්තිය මට දැන්ම ලැබෙන්නේ නවග්‍රහදොස් කේතු අපල හිසෙන් බහින්නේ අම්මගේ පිහිට ලැබෙන්නේ අම්මගේ පිහිට ලැබෙන්නේ රාහු සිකුරු අපල දෝස දුරු කරලන්නේ ගෙදර ළමා ලපටි පැටව් රැකලා දෙන්නේ අම්මට බාර කරන්නේ අම්මා මතු බුදු වන්නේ
අම්මා මතු බුදු වන්නේ සාදු සාදු සාදු. විශ්වයේ වැඩ වාසය කරන්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් මහා බෝසතාණන් වහන්සේලාටත් අල්පේසාක් මහේසාක් සියලු දෙවියන්ට මහා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලාටත් අපි මෙහි විදියට පින්පෙත් අනුමෝදන් කරමු. ඔබ හැම කෙනෙක්ම ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වාගේ මේ විහාරස්ථානය ආරක්ෂා කරන, ඒ වාගේ මේ ගම්මානය ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කියලා අදිෂ්ඨානයේ යුක්තව ඔබ හැම කෙනෙක්ම පහන ඉහළට ඔසවලා හයියෙන් සාදුනාදයක් පවත්වන්න හැමෝම. මතු බුදුබණ මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් ඇතුළු මහා බෝසතාණන් වහන්සේලාටත් මහා බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට සනං කුමාර ගටිකාර යනාදී සියලු බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාටද උතුම් ආර්යයන් වහන්සේලාටත් උතුම් සක්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටත් සතරවරන් දිව්‍ය රජවරුන් වන ධුතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාටත් විශ්වකර්ම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටත් සේනාධිපති දෙවරුන්ටත් ඉන්ද්‍ර සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති චන්දන කාම සෙට්ට කින්නු ගණ්ඩු නිඝණ්ටු කනාදෝපමඤ්ඤ දේවසූත මාතලි චිත්තසේන ගන්ධබ්බ නලය රාජ ජනේසව සාතාගර හේමවත පුන්නක කරතියගුල සීවක මුචලින්ද වෙස්සාමිත්ත යුගන්ධර සුප්පබේද හිරිනෙත්ති මන්දිය පංචාල චණ්ඩ ආලවක පජ්ජුන්න සුමන සුමුක දදීමුක මණිමානචරී දීග සේරිස්සක යනාදී දෙවරුන්ටත් ස්වර්ණමාල චෛත්‍ය රාජයාණන් වහන්සේ ආරක්ෂා කරන මහා විශාල රූපී දෙවියන්ටත් ලංකා ලෝකතලයේ පාලනය කරන්නා වූ මහා දේවේන්ද්‍රයන් වහන්සේ මහා පාර්වති දිව මාතාව ශ්‍රී විෂ්ණු දේවතාන් වහන්සේ ලක්ෂ්මී දිව මාතා මහා බ්‍රහ්ම දේවතාන් වහන්සේ සරස්වති දිව මාතාවන් ඒ වාගේම ලංකා ධරණතලයේ කාලෝකමත් කළ තුසිත දිව්‍ය ලෝකේ වැඩ වාසය කරන්නා වූ විහාර මහා දෙවගණටත් සද්ධාතිස්ස දේවතාවුන් වහන්සේටත් කාවන්තිස්ස දේවතාවුන් වහන්සේටත් දුට්ටගාමිනී දේවතාවුන් වහන්සේ ඇතුළු සියලුම ලංකා ධර්ණතලය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට යෙදුණු මේ විහාර තනලා දේවත්වයට පත් වුණු සියලුම දෙවිවරුන්ටත් ඒ වාගේම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ සත්පත්තිනි විෂ්ණු විභීෂණ පුල්වන් කතරගම ඊශ්වර ලක්ෂ්මී පාර්වත දැඩිමුණ්ඩ ගම්බාර සූනියම් ආයනායක මහාසෝන් ඇතුළු සූර්යදිව් පුත්‍රයා චන්ද්‍රදිව් පුත්‍රයා මාතෘ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු පඨවි ආපෝ තේජෝ වායන සතර මහා ධාතු වල මේ විශ්වයේ වැඩ වාසය කරන්නා වූ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දිව්‍ය දේවතාවන් වහන්සේලාටත් නවග්‍රහපල ධූරින් භූත කරන දුර්ගා දිව මාතාවටත් නවග්‍රහ දේවතාවුන් වන සූර්ය සෝම මංගල බුධ ගුරු ශුක්‍ර සනි රාහු යන කේතු යන දේවතාවුන් වහන්සේලාටත් උතුම් ජයශ්‍රී මා බෝධි ආරක්ෂා කරන කළු දේවතා බණ්ඩාර දෙවියන්ටත් උන්වහන්සේගේ සේනාධිපති දේවතාවුන් වහන්සේලාටත් මේ විහාරේ බෝධින් වහන්සේට දේවාලවලට විහාරස්ථාන අධිග්‍රහිත සියලුම දෙවියන්ටත් ඒ වාගිෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් මාගෙත් ඔබෙත් නමින් මිය ගොස් මේ මොහොතේ වෙනට දේවත්වයට වැඩ සිටිමින් මාහට උදව් උපකාර කරන නොකරන පින් කැමැති සියලු දෙවරුන්ටත් මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවරුන්ටත් වෘක්ෂ බුමාටු දේවතාවුන්ටත් ඒ වාගේම කාල භෛරව නාග භෛරව සංක භෛරව පත්න භෛරව දිව්‍ය දේවතාවුන් වහන්සේලාටත් වෙන්කටේශ්වර දෙවියන්ට කුබේර දේවතාවුන් වහන්සේටත් ශිවදී පුත්‍ර සහ ගණ දෙවියන්ට සියලු පින් කැමැති දිව්‍ය දේවතාවුන් වහන්සේලාටත් ඒ වාගේම යම රජු ඇතුළු සේනාවටත් දස දිසාවෙන් සිටින පින් කැමැති සියලු දෙව් දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු 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 ඒ ඇත්තන්ගේ සම්පත් වඩාත් වර්ධනය වේවා දේවත්වයෙන් දේවත්වයටම පත් වේවා
අවසාන තම තමන් පතන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. එත්තාවතාචම්මෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ යක්ඛානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ ගාන්ධර්වානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ කුම්භාණ්ඩානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ පේතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මිනිසුන් වෙසින් මිනිසුන් ලොව බිහි වේවා. දැනුමෙන් සාපිරි හෙට ලොවකට එළි වේවා. නිකලල් පාරම රාම සුව සීතුවිලි දේවා. නිවහල් රාටක සාමයේ මල් පිබිදේවා. දැමින් රටක් පාලන කටයුතු වේවා. මරබිය රෝබියට සැකයක් නැති වේවා. සමගිය සාමදාම රාජයන කාලයේවා. මිනිසුන් සතුටු වෙන කාරුණුම හෙළිවේවා. ධනපින වෙතට ගැඹුරින් සිත් යොමු කරනු. පනනල රකින බුදු කරුණා ගුණ ගායමු. සඳහම් මීරේ රස පල බර ලෙස ලාබනු. විස්වය සත්‍යයක් එහි තතු සිත දරනු. ඉසිකොමන්ද වෛරය හැම දුරු වේවා. හැම හදවතක කරුණා ගුණ ඇති වේවා. සමගිය නාව වාසරේ තව තව වැඩි වේවා. තෙරුවන් ගුණ පෙළෙන් මුළු ලොව සුව වේවා. අදහන සියලු දෙවිවරු පිහිටට ඒවා. රන්වැලි මාසෑ බලයෙන් සෙත් දේවා. සම්බුදු සුවඳ හෙටටත් ලොව පැතිරේවා. එළඹුණු වසර සුබ නාව
වාසරක් වේවා එළඹුණු වාසර සුබනාව වාසරක් වේවා එළඹුණු වාසර සුබනාව වාසරක් වේවා සාදු සාදු සාදු